ආයුබෝවන් සියලු දෙනාට. ඉතින් ඔයත් ජොබ් එකක් හොයන කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා තමයි ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ. ඔයාලට මම අද ගෙනාවා කොළඹ විශ්වවිද්‍යාලයේ අලුත්ම වේකන්සිස් ටිකක් දාලා තියෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. ඔයාලා කොළඹ කැම්පස් වේකන්සිස් කියලා ගහලා මුලින්ම යන්න කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට. එතනින් ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා වේකන්සිස් තියෙන තැනට. එතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වේකන්සිස් ගොඩක් තියෙනවා මෙතන දාලා. ගොඩක් වේ පහළට ගිහින් බලන්න වේකන්සිස් ගොඩක් දාලා තියෙනවා. අපි එකින් එක බලමු මොනවද කියලා. පළවෙනිටම තියෙනවා මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක්. මේකේ ඇතුළට ගිහිල්ලා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. එකින් එක මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ මෙතන වේකන්සි 6ක් විතර තියෙනවා. ඒ නිසා ඊට පස්සේ තවත් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් එකක් තියෙනවා. කොන්ට්‍රැක්ට් ගන්න එකක්. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ post of temporary demonstrator තියෙනවා. කැම්පස් එකේ ඩිමොන්ස්ට්‍රේටර් මම හිතන්නේ මේකට නම් ඉල්ලනවා MBBS ඩිග්‍රී එකක් ඉල්ලනවා. ඔව් MBBS ඩිග්‍රී එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් BSc in human biology ඩිග්‍රී එකක් ඉල්ලනවා. එහෙමත් නැත්නම් BSc physiotherapy ඩිග්‍රී එක ඉල්ලනවා. මෙතනින් ඔයාලට සේරම විස්තර බලා ගන්න පුළුවන්. මේ හැමදේම තියෙනවා මේ කැසට් එක. ඊට පස්සේ තවත් තියෙනවා post of chief marshal. post of chief marshal post එක තියෙනවා. ඊට පස්සේ post of program assistant තියෙනවා. ඊට පස්සේ post of temporary assistant lecturer තියෙනවා. තවත් තියෙනවා post of academic subwarden තියෙනවා. ඒක නම් internal applicants only කියලා තියෙන්නේ. ඒ කියන්නේ external applicant ලට දාන්න බෑ. ඒක internal ලට විතරයි. post of lecture post එකක් තියෙනවා. මෙන්න මේ vacancies ටික තමයි තියෙන්නේ. මේවා closing date ගත්තොත් ඉස්සෙල්ලම තියෙන්නේ මේ නොවැම්බර් 3 දාපු එකනේ. ඒ කියන්නේ ඒකේ closing date එක අපි බලමු කවද්ද තියෙන්නේ කියලා. මේකේ closing date එක විදියට සඳහන් වෙන්නේ නොවැම්බර් 24. එතකොට අවසානටම දාපු vacancy එකේ closing date එක වෙන්නේ 12 වෙනි මාසේ 15. ඒ කියන්නේ දෙසැම්බර් 15 තමයි closing date එක වෙන්නේ. ඉතින් මේ vacancies ටික බලලා ඔයාලට ගැලපෙන qualification තියෙන post එකට apply කරන්න. අද වීඩියෝ එකෙන් ඒක තමයි මට කියන්න ඕන උනේ. ජොබ් එකක් හොයන කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා. තවත් මේ වගේ vacancies දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න.